කොහොමද ඔයාලට? අද අපි කතා කරන්නේ ජීවිතයේ බොහෝ දෙනා මුහුණ දෙන වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඊර්ෂ්‍යාව. ඔබ රැකියාවක, ව්‍යාපාරයක, පවුලේ, මිතුරන් අතර හෝ සමාජ මාධ්‍ය තුළ වුවත් ඔබගේ දියුණුව දැක සතුටු නොවන අය ඔබට හමු වෙනවා. නමුත් මතක තියාගන්න, ඔබේ ලොකුම ජයග්‍රහණය ඔවුන් වැරදි කියා පෙන්වීම නෙමෙයි. ඔබේ ලොකුම ජයග්‍රහණය ඔබේ මානසික සංසුන්කම ආරක්ෂා කර ගැනීමයි. ඉතින් මොකද්ද මේ ඊර්ෂ්‍යාව කියන්නේ? මනෝවිද්‍යාව අනුව ඊර්ෂ්‍යාව බොහෝ විට ඇතිවන්නේ සංසන්දනය, සුරක්ෂිත නොවන බව, බිය සහ Taman ප්‍රමාණවත් නොවන බවට ඇති හැඟීම නිසා. කෙනෙක් තම ජීවිතය නිතරම අනෙක් අය සමග සංසන්දනය කළොත් ඔබගේ සාර්ථකත්වය ඔවුන්ට තමන්ගේ අසාර්ථකත්වය ලෙස තමයි පෙනෙන්නේ. ඔබේ ආලෝකය වෙනත් කෙනෙකුගේ ආලෝකය නිවා දමන්නේ නැහැ. ඒ තේරුම් ගත් විට අපි සියල්ල පෞද්ගලිකව නොගන්නා තැනටපත් වෙනවා. ඇත්තටම කිසිම දෙයක් පෞද්ගලිකව නොගන්න. බොහෝ දෙනා කරන ලොකුම වැරද්ද තමයි අන් අයගේ නරක අදහස් තම වටිනාකම ලෙස විශ්වාස කිරීම. එය සත්‍ය නොවේ. අයෙක් ඔබට නරක ලෙස හැසිරෙන්නේ බොහෝ විට ඔවුන්ගේ අභ්‍යන්තර අසතුට නිසා. කෙනෙකු ඔබට හැසිරෙන ආකාරය බොහෝ විට ඔවුන් Taman ගැන හැඟෙන ආකාරයයි. ඒ නිසා ඇයි ඔවුන් මට කැමති නැත්තේ කියා හිතන්නේ නැතුව ඔවුන් ඇතුළත කුමන සුරක්ෂිත නොවන භාවයක් තිබිය හැකිද කියා සිතන්න. ඉතින් මේ ඊර්ෂ්‍යාව කියන දේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක උපක්‍රම මොනවද? ඊර්ෂ්‍යාකාරයින් සමග ගනුදෙනු කිරීමේදී ඔබ මෙන්න මේ මනෝවිද්‍යාත්මක උපක්‍රම අනුගමනය කරනවා නම් වඩාත් හොඳයි. පළවෙනි දේ තමයි සංසුන්ව සිටින්න. ඊර්ෂ්‍යාකාරී පුද්ගලයන් බොහෝ විට ඔබෙන් කෝපයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. ඔබේ සංසුන්කම ඔබේ ශක්තියයි. දෙවෙනි කාරණය තමයි සීමා තබා ගන්න. ඔබේ සියලුම සාර්ථකත්වයන් සෑම කෙනෙකුටම කියන්න අවශ්‍ය නැහැ. සීමා කියන්නේ ස්වයං ගෞරවය. ඒ වගේම තමයි තරඟ කරන්න යන්න එපා. අනෙක් අය සමග නෙමෙයි, ඊයේ සිටි ඔබ සමග තරඟ කරන්න. ඒ වගේම හැඟීම් පාලනය කරන්න. ඔබෙන් මහන්න, මෙය මගේ ශක්තිය වැය කිරීමට වටිනවද? මට මේ පාලනය කළ හැකිද? එහෙම නැත්තම් අත්හරින්න. ඒ වගේම ඔබේ මනස ආරක්ෂා කරන්න. උනන්දු කරන, සහයෝගය දෙන පුද්ගලයන් සමග වැඩි කාලයක් ගත කරන්න. නිතරම නරක බලපෑම් ඇති පරිසර වලින් දුරස් වෙන්න. ඉතින් ඔබේ මානසික ශක්තිය ගොඩනගා ගන්නේ කොහොමද? ඔබේ වටිනාකම අභ්‍යන්තරයෙන්ම පැමිණෙන දෙයක්. ඔබේ විශ්වාසය ලයික්ස්, කමෙන්ට්ස් හෝ අනුමැතිය මත නෙමෙයි, ඔබේ චරිතය මත ගොඩනගන්න. ඒ වගේම කෘතඥතාව පුහුණු කරන්න. ඔවුන් මට සහයෝගය නොදෙයි කියා හිතනවා වෙනුවට මට සහයෝගය දෙන අය ගැන මම කෘතඥ වෙමි කියලා හිතන්න. පරිගැනීමට නම් උත්සාහ කරන්නම එපා. පරිගැනීම ඔබේ අවධානය නරක පැත්තේ තමයි තබා ගන්නෙ. සාර්ථකත්වයේ තමයි හොඳම පිළිතුර. සංසුන්කම ඊටත් වඩා හොඳයි. ඒ වගේම තමයි ශාරීරික සෞඛ්‍ය සහ මානසික සංසුන්කමත් මේ ඊර්ෂ්‍යාව කියන දේ සමග ගනුදෙනු කිරීමේදී ඔබට වැදගත් වෙනවා. ශරීරයේ සෞඛ්‍ය සම්පන්න නම් මනසද ශක්තිමත් වෙනවා. ව්‍යායාම කරන්න. එතකොට ආතතිය අඩු වෙනවා. පැය 7ක් 9ක් නිදා ගන්න. තෙහෙට්ටුව ඇති විට අපි වැඩියෙන් ප්‍රතිචාර දක්වන්න යනවා. තේරෙනවද? තෙහෙට්ටුව ඇති විට අපි කවුරු හරි මොන හරි කියද්දි ඒ දේවල් වලට අපිට තරහ යනවා. අන්න ඒ දේවල් තමයි අපි කියන්නේ වැඩියෙන් ප්‍රතිචාරයක් අපි තුල ඇති වෙනවා කියලා. ඒ වගේම හොඳ ආහාර ගන්න. මොළයට නිවැරදි ශක්තිය අවශ්‍යයි. ඉතින් ආහාර වලින් මෙන්න මේ ශක්තිය හැමදේම ලැබෙනවා. ඒ වගේම ගැඹුරු හුස්මක් ගන්න. හැම තැනදීම හොඳ ගැඹුරු හුස්මක් අරගෙන කටයුතු කරන්න. ඒ දෙයින් ඔයාගේ ස්නායු පද්ධතිය සංසුන් කරනවා. ඒ වගේම ස්වභාව ධර්මයේ සමග කාලය ගත කරන්න අමතක කරන්න එපා. මේ නිසා ඔයාගේ මානසික ආතතිය ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව විෂ සහිත දෙයක් වූ විට සමහර විට ඊර්ෂ්‍යාව අපහාස නැත්තම් බුලි
හෝ ඔබට හානි කිරීමට උත්සාහ කිරීම දක්වා යන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අනිවාර්යෙන් සංසුන්ව සිටින්න. අවශ්‍ය නම් සිදුවීම් සටහන් කර තබන්න. හැකිනම් දුරස් වෙන්න. විශ්වාසවන්ත මිතුරන් හෝ වෘත්තීය උපදේශකයෙකුගෙන් සහාය ලබා ගන්න. දුරස් වීම කියන්නේ දුර්වලකමක් නෙමෙයි. ඒ ප්‍රඥාවන්ත ක්‍රියාවක්. ඉතින් අවසාන පණිවිඩය තමයි අන් අයගේ නරක හැඟීම් ඔබේ අනන්‍යතාවය බවට පත් කිරීමට ඉඩ දෙන්න එපා. ඔවුන් ඔබ විවේචනය කරන්න පුළුවන්. ඔවුන් ඔබ වැරදි ලෙස තේරුම් ගන්නත් පුළුවන්. ඔවුන් ඔබේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නත් පුළුවන්. නමුත් ඔබ ඉදිරියටම යන්න, ඉගෙන ගන්න, වර්ධනය වන්න, කරුණාවන්තව සිටින්න. මිහිරිම පළදරන ගසටම බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනවා. තේරුණාද? ඔබේ සාමය ආරක්ෂා කරගන්න. ඔබේ මාවත විශ්වාසයෙන් ගමන් කරන්න. අන් අය සමග තරඟ නොකර අන් අයට ආදර්ශයක් වන පුද්ගලයෙකු වන්න. ඉතින් මේ පණිවිඩය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ මේ වීඩියෝව අද දවසේ උනන්දු වීමක් අවශ්‍ය කෙනෙක්ට ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි හම්බෙමු. ශක්තිමත්ව සිටින්න, නිහතමානීව සිටින්න සහ ඉදිරියටම ගමන් කරන්න.